අපේ ජීවිතේ අපිට හම්බෙන හැම මනුස්සයටම අපේ ගරුත්වය, අපේ රෙස්පෙක්ට් එක ලැබිය යුතුද නැද්ද? අපි ඒ ගැන ටිකක් කතා කරමු. මන් දකින විදිහට අපි මනුස්සයට ගරු කරන්න මූලික හේතු තුනක් තියෙනවා. තවත් හේතු අනිවාර්යයෙන්ම ඇති. හැබැයි මූලිකවම මට පේන හේතු තුනක්. ඒවා අපිට කැටගරිස් තුනකට කඩන්න පුළුවන්. පළවෙනි කැටගරි එක තමයි අපි මනුස්සයට බය නිසා යාට දෙන ගරුත්වය. දෙවෙනි කැටගරි එක තමයි අපි මනුස්සයට ආදරය නිසා යාට දෙන ගරුත්වය. තුන්වෙනි කැටගරි එක තමයි සමාජ තත්ත්ව නිසා මිනිසුන්ට ලැබෙන තනතුරු වලට අපි දෙන ගරුත්වය. මම මේ අන්තිම කැටගරි එක ගැන වැඩිපුර කතා කරන්නේ නැහැ. මොකද ඒකේ පැහැදිලි කරන්න ලොකු දෙයක් නැති නිසා. හැබැයි අපි බය නිසා දෙන සහ ලැබෙන ගරුත්වය ගැනයි, ආදරය නිසා දෙන සහ ලැබෙන ගරුත්වය ගැනයි ටිකක් කතා කරමු. මේ කියපු කැටගරීස් වලින් මනුස්සයට විඳින්න පුළුවන් ලස්සනම සහ වටිනම ගරුත්වය තමයි ආදරය නිසා ලැබෙන ගරුත්වය. ඒ වගේම ලැබෙන තියෙන අවුල්ම ගරුත්වය තමයි බයට ලැබෙන ගරුත්වය. අපි ගරු කරන කෙනාට අපි බය වෙන්න ඕන කියන දේ පොඩි කාලේ ඉඳන් අපිට අහන්න ලැබුණ ෆලෝ කරන්න ඕන දෙයක්. පවුල ඇතුලේ නෑදෑයෝ, වැඩිහිටියෝ, ඉස්කෝලේ මේ හැම තැනක මේ කතාව හැම වෙලේම අපි ඔලුවට දාපු දෙයක්. මේක පරම්පරාවලින් පාස් වන කතාවක්. හැබැයි අපිට සමහර විට අමතක වෙන දේ තමයි මනුස්සයට දෙන ගරුත්වය පිටිපස්සේ තියෙන බයක් නම් ඒ ගරුත්වය එච්චරකත් පවතින්නේ නැහැ කියන එක. ඒ ගරුත්වය පිටිපස්සේ තියෙන තරහක් සහ එක්තරා විදිහක එපා වීමක්. ඒ වගේම ඒ ගරුත්වය තියෙන්නේ මනුස්සය අපි ළඟ ඉන්නකොට විතරයි. හැබැයි අපි ඒ ගරුත්වය දෙන්නේ මනුස්සයට අපේ හිතේ තියෙන ආදරය නිසා නම් ඒ ගරුත්වය ගොඩක් වෙනස්. සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ ආදරේ ගොඩක්කල් පවතිනවා. ඒ මනුස්සයා උන්නත් නැතත් අපි ඒ මනුස්සයට තියෙන ගරුත්වය අඩු වැඩි වෙන්නේ නැහැ. මේකට හොඳම උදාහරණයක් විදිහට අපේ ඉස්කෝලේ ටීචර්ස්ලවම ගන්න පුළුවන්. අපි හැමෝටම අපි බය නිසා ගරු කරපු ටීචර්ස්ලයි, අපි ආදරය නිසා ගරු කරපු ටීචර්ස්ලා ඉන්නවා. අපි බය නිසා ගරු කරපු ටීචර් කෙනෙක්ව අපේ ඔළුවේ මතක තියෙන ලස්සන විදිහකට නෙමෙයි. අපි අර ගරුත්වය දුන්නේ එයා අපි ළඟ ඉඳි විතරයි. එයා ගිය ගමන් එක්ක අපි යාට බැනලා ඇති. නැත්තම් අපිට මොනවා හරි මෙයා ගැන කියවෙන්න ඇති. තව මිනිස්සුන්ට ඇහෙන විදියට හරි, හිත ඇතුලෙන් හරි. සමහර විට දැන් මතක් කරනකම් එයා ඔයාගේ ඔළුවේ උන්නේත් නැතුව ඇති. හැබැයි අපි ආදරය නිසා ගරු කරපු ටීචර් කෙනෙක් ගැන අපිට දැනෙන්නේ එහෙම නෙමෙයි. ඒ වගේ මිනිස්සු අපිට මතක තියෙන්නේ හරි ලස්සන විදියකට. ඒ මිනිස්සුන්ට අපි ගරු කරන්නේ යා ළඟ ඉඳි විතරක් නෙමෙයි. අපි ඉස්කෝලෙන් අවුට් වෙලා ජීවිතේ තව කොච්චර ඉස්සරහට ගියත් අපිට මේ මිනිස්සයා ගැන තියෙන ගරුත්වය වෙනස් වෙන්නේ නැහැ. ඒ ගරුත්වය ඒ මිනිස්සයා නැති වෙනකන් හරි, අපි නැති වෙනකන් හරි අපිත් එක්ක තියෙනවා. ආදරය නිසා ලැබෙන ගරුත්වය ලේසියෙන් නැති වෙන්නේ නැහැ. වයසෙන් වැඩිමහල් ඕනම කෙනෙක්ට අපේ ගරුත්වය අනිවාර්යයෙන්ම ලැබෙන්න ඕන කියන දේ අපිට පොඩි කාලේ ඉඳන් ඔලුවට දාපු තවත් වැරදි අදහසක්. මෝඩයොත් වයසට යනවා. වයසට යන එක ඕනම කෙනෙක්ට කරන්න පුළුවන්. මොකද ඒකට මහන්සි වෙන්න ඕනේ නැහනේ. ඒ වගේම ඔලුව මහන්සි කරන්න ඕනෙත් නැහනේ. දිග කාලයක් ජීවත් වුණා කියන එක විතරක්ම හිතලා මිනිස්සෙක් ගරුත්වය ඉල්ලනවා නම් එතන පොඩි අවුලක් තියෙනවා. ඒ වගේම තමයි ගරුත්වය කියන්නේ one way street එකක් නෙමෙයි. ඔයාට ගරුත්වය ලැබෙන්න නම් ඔයාට ගරුත්වය ඕනම කෙනෙක්ට දෙන්නත් පුළුවන් වෙන්න ඕන. ඔයා කොච්චර හොඳ මිනිසෙක් වුණත් ඔයාට ගරුත්වය දෙන්න බැරි නම් තව කෙනෙක්ගේ ගරුත්වය ඔයාට බලාපොරොත්තු වෙන්නත් බෑ. අනික ගරුත්වයට වයසක් නැහැ. අපිට වඩා වයසින් බාල කෙනෙක්ට උනත් අපිට ගරුත්වය දෙන්න පුළුවන් තරමට අපි පිරීලා තියෙන්න ඕන. ඒ විදිහට ගරුත්වය දෙන්න බැරි නම් ඒ කියන්නේ ඉන්සෙකියර් කියන එක. මනුස්සෙක් හැම වෙලේම හැම කෙනාගෙන්ම රෙස්පෙක්ට් එක බලාපොරොත්තු වෙනවා නම්, ගරුත්වය ලැබුණේ නැති වුණාම හිතා ගන්න බැරි විදිහට තරහ යනවා නම්, නැත්තම් ඔෆෙන්ඩ් වෙනවා නම් එතන තියෙන තනිකරම යාගේ වටිනාකමේ ප්‍රශ්නයක්. අපිට අපේ වර්ත් එක ගැන හොඳ තේරුම් ගැනීමක් තියෙනවා නම්, අපි කවුද කියන එක ගැන දන්නවා නම්, මිනිස්සෙක්ව බය කරලා ගරුත්වය ගන්න අපිට හිතෙන්නේ නැහැ. මිනිස්සෙක් ගරු කලේ නැති වුණාම ඒක ඕනාට වඩා ඇඟට ගන්නෙත් නැහැ. මොකද අපි දුවන්නේ තව මිනිස්සෙක්ගේ වැලිඩේෂන් එකෙන් නෙමෙයි නිසා. අපි බය නිසා කෙනෙක්ට ගරු කරන්න ඕන කියන එක අපිට කියලා දුන්න දෙයක් මිසක් ඒක ඇත්තටම අපි කැමැත්තට කරන දෙයක් නෙමෙයි. බය නිසා ගරුත්වය ලබන මිනිස්සු කැමති එයාලට කීකරු මිනිසුන්ට. ඒ කියන්නේ එයාලට යටත් වෙන මිනිසුන්ට.
එයාලා හිතන්නේ එයාලට ගරු කරනවා කියන්නේ එයාලා කියන දේ අහන එක කියලා. එයාලා කියන දේ ඇහුවේ නැත්තම් එයාලා ඒක දකින්නේ නිගරු කිරීමක් හැටියට. ඒක ඇත්තටම ගොඩාක් ටොක්සික් දෙයක්. එකම වෙලාවේ දේවල් දෙකක් ඇත්ත වෙන්න පුළුවන්. මං ඔයාට ගරු කරන අතරෙම මං ඔයා කියන දේට එකග වෙන්නේ නැති වෙන්න පුළුවන්. මං ඔයාට ගරු කරන අතරෙම මං ඔයා කියන දේ නොකර ඉන්න පුළුවන්. මේ දේ බය නිසා ගරුත්වය ඩිමාන්ඩ් කරන මිනිසුන්ට තේරුම් ගන්න බෑ. හැබැයි ආදරය නිසා ගරුත්වය ලැබෙන මිනිසුන්ට යම් කිසි විදිහකට මේක තේරුම් ගන්න පුළුවන්. අපි මනුස්සයට දෙන රෙස්පෙක්ට් එක, මනුස්සයට දෙන ගරුත්වය සල්ලි වගේ. ඒක නිකන් හැමෝටම විසිකලා හරියන්නේ නැහැ. අපේ ගරුත්වය මිනිස්සු අපෙන් earn කරගන්න ඕන. ඒ වගේම අපිත් මිනිසුන්ගේ ගරුත්වය earn කරගන්න ඕන. ගරුත්වය මේන්ටේන් කරන්න ඕන. ගරුත්වය දෙන කෙනාට ආයෙ දෙන්න ඕන. මිනිස්සුන්ට ගරු කරන්න ඕනේ ඔයාට බය නිසාවත් සමාජය කියන නිසාවත් නෙමෙයි. ඒ ගරුත්වය ඔයාට ලැබිය යුතු නිසා විතරයි. හොඳට හිතලා බැලුවොත් අපි බය නිසා ගරු කරන මිනිස්සු ඇති. ඒ දෙන ගරුත්වය යාලට ගැලපෙනවද නැද්ද කියලා තව පොඩක් හිතලා බලන්න. අපිටත් බය නිසා ගරුත්වය දෙන මිනිස්සු ඉන්නවා නම් ඒකත් හිතලා බලන්න. මොකද ආදරය නිසා දෙන ගරුත්වය තරම් වෙන කිසි ගරුත්වයක් වටින්නේ නැහැ. එච්චරයි.